හායි මම රශ්මි කාව්‍ය මම කිරිබත්ගොඩි දැන් ආවේ මෙතන මගේ වීසා එක මම ඩිග්‍රී එක කරේ බැචලර්ස් ඉන්ටීරියර් ඩිසයිනින් මට ඕන වුණා ලැට්වියා මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇප්ලයි කරන්න එතකොට තමයි මට ස්ටඩි ඇඩ්වයිසර් කම්පැනි එක හම්බුනේ මම ඒගොල්ලෝ කන්ටැක්ට් කරාම මට හම්බුණා මිස්ටර් තීක්ෂණව. එයා තමයි මාව කන්සල්ට් කරේ. ඇත්තටම ස්ටඩි ඇඩ්වයිසර් මාර ෆ්‍රෙන්ඩ්ලි මිස්ටර් තීක්ෂණ මේ එයා තමයි මට A to Z ඔක්කොම මේ ගයිඩ් කරේ. එයා තාමත් වීසා එක ආපුවාන් පස්සෙත් මට තාම ගයිඩ් කරනවා මම යන ප්‍රොසෙස් එකයි ඔක්කොම. එයා මට කියන්නේ මට මොකක් ඉෂුවක් වුණත් අපිට ඒකට සොලියුෂන් එකක් දීලා ඒක කොහොමද අපි කරන්න ඕනේ අපිට මොන ඉෂුව එක ආවත් මේ අපිට ඒකට හරියට හරි පාත් එකට ඇඩ්වයිස් කරලා කාවද අපි හම්බෙන්න ඕනේ ඔක්කොම ඇඩ්වයිස් කරලා අපි මේ පාත් එකට අරගෙන ගයිඩ් කරපු හින්දා මට ඇත්තටම වීසා එකක් මට හම්බුණා. ක්‍රියා ඕන කන්ට්‍රි එකට යන්න කැමති නම් ඕගොල්ලන්ට කන්ටැක්ට් කරන්න පුළුවන් ස්ටඩි ඇඩ්වයිසර් මම ඇත්තට රෙකමන්ඩ් කරනවා. ඕගොල්ලන්ට හරියට හරි පාත් එකේ විශ්වාස විදිහට ඕගොල්ලන්ගේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් ස්ටඩි ඇඩ්වයිසර් වලට ආවොත්. හොඳයි. ඉතින් මේ ඉන්නේ මිස් රශිනි කාව්‍ය අපේ ලැට්වියා වලට මාස්ටර්ස් එකට ඇප්ලයි කරන්න ආවේ. එයාට පොඩි ප්‍රශ්නයක් තිබ්බා මුලදී එයාගේ ඩිග්‍රී එක තිබ්බේ ඉන්ටීරියර් ඩිසයිනින් වලින්. ඒකට එයාට මැනේජ්මන්ට් පැත්තට යන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒකත් එක්ක ප්‍රෝග්‍රෑම් එකේ මම ක්‍රෙඩිට්ස් සම්බන්ධව සහ පාත් එක ටැලි කරලා අපි යාට අරන් දුන්නා ලැට්වියා වල ඊක යුනිවර්සිටි එකේ මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක. අපි මේක මාර ක්වික්ලි ගිය ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකට ස්ටාර්ට් කරලා සාමාන්‍යයෙන් within 2 or 3 days වගේ ඇතුළත එයාගේ ඉන්ටර්වියු එක arrange කරලා ඔෆර් එකත් arrange කරලා ප්‍රොසෙස් එක totally complete වුණා. මම හිතන්නේ වීසා එක LO එක එන්න අපිට සති දෙකක් හෝ තුනක් වගේ කාලයක් ගියේ. නමුත් අර එයාගේ පර්සනල් පොඩි ප්‍රශ්න වගේක් නිසා ටිකක් මේ ප්‍රොසෙස් එක drag වුණා. නමුත් අපි දැන් සතියකට කලින් වීසා වලට apply කරලා working days 10ක් වගේ ඇතුළත රශිනිගේ වීසා එක ආවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි අපේ ස්ටුඩන්ට් කෙනෙක්. අපේ ලැට්වියා විතරක් නෙමෙයි ගොඩක් රටවල් හංගේරි ඊට පස්සේ UK සිංගප්පූර් මැලේසියා කැනඩා ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ රටවල් ගොඩක් අපි කරනවා. ඉතින් ඔයාලටත් කොහේ රටකට යන්න ඕන නම් ඉගෙන ගන්න සහ ඔයාට අදහසක් නැත්නම් මම මොන කන්ට්‍රි එකද තෝරගන්නේ මගේ සිසුකම් වලට අනුව කියලා එන්න ස්ටඩි ඇඩ්වයිස් එකට මගේ නම තීක්ෂණ එවිල්ලා මාව හම්බ වෙන්න මම ඔයගොල්ලන්ට ගයිඩ් කරන්නම් කොහොමද ඔයාගේ ගැලපෙනම කන්ට්‍රි එක ප්‍රෝග්‍රෑම් එක සහ ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට යන්න පුළුවන් හොඳම ෆියුචර් එකක් තියෙන කන්ට්‍රි එක මොකක්ද කියන එක. ඉතින් thank you රශිනි. අපේ ආයතනයට ඇවිල්ලා ඔයාගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන් වුණාට ඉතින් thank you very much. hello මේ මගේ දුව රශිනි. එයාට මේ ලැට්වියා වලට මේ ස්ටුඩන්ට් වීසා එක හම්බුණා last Monday. එයාගේ ප්‍රෝග්‍රෑම් එක තමයි බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මාස්ටර්ස්. අපි එයාට ප්‍රෝග්‍රෑම් එකක් සහ රටක් හොය ඉන්නකොට තමයි ඇත්තටම මේ ස්ටඩි ඇඩ්වයිසර් ගැන දැනගත්තේ Facebook හරහා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ ගැන හොයලා මේගොල්ලන්ව ඇවිල්ලා කතා කරලා ඒගොල්ලොත් එක්ක අපිට ෆ්‍රෙන්ඩ්ලි යන්න පුළුවන් කියලා හිතුන හින්දා අපි ස්ටාර්ට් කරා. ඇත්තටම මේ ඒගොල්ලෝ හරිම ඉක්මනින් අපේ වැඩේ කරලා දුන්නා, අපිට ගයිඩ් කරා. අපි පොඩ්ඩක් අතපසු වුණත් අපිට මතක් කර ඒගොල්ලෝ අපේ පස්සෙන් ඉඳගෙන ඇත්තටම අපිට වඩා උවමනාවෙන් මේ වැඩේ කරා. ඒක හින්දා තමයි මේක මෙච්චර ඉක්මනට සක්සස් උනේ. ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා මේ ස්ටඩි ඇඩ්වයිසර් විශේෂයෙන් මිස්ටර් තීක්ෂණ. එයා තමයි අපිට මේන්ලි ගයිඩ් කරේ. මේ එතකොට ඔයගොල්ලන්ටත් මේ කැමති නම් ඇත්තටම ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකකට පිටරටකට එන්න ඇවිල්ලා මේ ස්ටඩි ඇඩ්වයිසර් මීට් වෙලා ඒගොල්ලොත් එක්ක ඩිස්කස් කරලා ඉන්න. මොකද මේගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි සහ විශ්වාසව ඒ වැඩේ කරලා දෙනවා. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා ඇත්තටම ස්ටඩි ඇඩ්වයිසර්. thank you.